මේක අහන්න. මේක අහන්න. ජපන් කේමනක් තියෙනවා මිනිස්සෙක් වුණාම ගහක් හිටවන්න ඕනේ. පොතක් ලියන්න ඕනේ. ළමෙක් හදන්න ඕනේ. ඇයි ගහක් හිටවන්නේ? තමන් මේ පරිසරයෙන් ගත්ත දේ ආපහු පරිසරයට දෙන යුතුයකමට තමයි ගහක් හිටවන්නේ. පොතක් ලියන්නේ. මේ ලෝකේ ඉන්නකම් තමන් ඉගෙන ගත්ත දේවල් තමන්ගෙන් පස්සේ ඉවර වෙලා යන්නේ නැති වෙන්න ඊළඟ ජෙනරේෂන් එකට ෂෙයා කරන්න. ළමෙක් හදන්නේ මානව ශිෂ්ටාචාරය ඊළඟ පරම්පරාවකටත් ගෙනියන්නයි දරුවෙක් හදන්න කියලා. ඔය තුනත් කරලා මැරෙන්න කලින් ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි චිත්‍රපටියත් බලන්න. ලංකාව අපිට කරන්න 4ක් තියෙනවා. මම දැක්ක පළවෙනි චිත්‍රපටිය සිංහලෙන් සහ දෙමළෙන් කියන භාෂා දෙකෙන් මේන. සිංහලෙන් තමයි ඔරිජිනල් ෂූට් එක, දෙමළෙන් ඩබ් කරලා තියෙන්නේ. හොයන්න බෑ. ආයි මුලින් ඉඳලා දෙමළෙන්ම චිත්‍රපටිය කරා කියලා තමයි හිතෙන්නේ. ඒකේ ලාභ නෙමෙයි ඒගොල්ලෝ අපේක්ෂා කරලා තියෙන්නේ මේ ජාතීන් අතර තියෙන අවබෝධය සහ අපේ කලාව උඹලගේත් කලාව උඹලගේ කලාව අපිත් කලාව. අපි දෙමළ චිත්‍රපටි බැලුවට මම දන්නේ දමිළ සහෝදරයෝ සිංහල චිත්‍රපටි බලනවද කියලා. ඒක නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් අපිට තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීනය අතර ඇමරිකාව චීනය අතර මේ පිටපතක් යනවා. පුදුම ට්විස්ට් ගොඩක් තියෙන්නේ. අන්තිමට හිතාගෙන ඉන්න එක නෙමෙයි ඩෙඩ්ලයින් එකට ඔන්න මෙන්න තීද්දි වෙන එකක් වෙනවා. ඉවර වෙන්න ඔන්න මෙන්න තීද්දි වෙන එකක් වෙනවා. ලක්මාල් ධර්මරත්න හදපු වාලම්පුරි චිත්‍ර